හරි. දැන් අපි කතා කරමු while loop ගැන. අපි ඉස්සෙල්ලා කතා කරා for loop ගැන. for loop එකකදී වෙන්නේ අපි කලින් දන්නවා loop එක කී වතාවක් run වෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ අපි දන්නවා දැන් range එකක් දාගත්තාම ඒක 5 වතාවක් නම් range එක පහයි නම් 5 වතාවක් run වෙන්න ඕනේ. නමුත් while loop එකකදී අපි දන්නේ නැහැ කී වතාවක් මේ while loop එක run වෙන්න ඕනේද කියලා. හරි. දැන් අපි බලමු මෙන්න මේ වගේ උදාහරණයක්. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ගෙදර වතුර ටැංකිය පිරෙන්න යන කාලය කොච්චරද කියලා. දැන් අපි හිතමු විනාඩි 15කින් ඔයාලගේ ගෙදර වතුර ටැංකිය පිරෙනවා කියලා. ඒත් අපි දන්නේ නැහැ අපේ යාළුවෙක්ගේ ගෙදර වතුර ටැංකිය පිරෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මොකද කරන්නේ? අපි බලනවා දැන් වතුර ටැංකිය පිරලා. දැන් වතුර ටැංකිය පිරලා. දැන් වතුර ටැංකිය පිරලා. ඒ කියන්නේ අපි ඒකට යන කාලය හරියටම දන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙලාවට තමයි while loop එක භාවිතා කරන්නේ. ඒ කියන්නේ අපි නොදන්න වාර ගණනක් යනවා නම් වැඩේට අපි ඒකට use කරන්නේ while loop එක. දැන් බලමු කොහොමද මේ while loop එක වැඩ කරන්නේ කියලා. හරි. දැන් අපි බලමු කොහොමද මේ while loop එක වැඩ කරන්නේ කියලා real world example එකක් එක්ක. හරි. දැන් අපි බලමු කොහොමද PC එක password එකක් guess කරන්න කියලා. ඒ කියන්නේ අපිට යාළුවෙක්ගේ PC එකක් තියෙනවා. එයා කියනවා අපේ එයාගේ password එක තියෙන්නේ digit 4ක්. මචං පුළුවන් නම් මේක guess කරලා කියන්න කියලා. ඒක අපි දන්නේ අපිට guess කරන්න කොච්චර පාර ගන්නත් මේ password එක enter කරන්න වෙයිද කියලා. හරි. අපි බලමු මෙන්න මේ උදාහරණයත් එක්ක කොහොමද මේ while loop එක කියන එක වැඩ කරන්න කියලා. හරි. දැන් enter කරන්න යන්නේ password එකෙන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම password කියලා variable එකක් හදාගන්න ඕනේ. password එක අපි තියෙනවා empty විදිහට මේක string එකක් විදිහට. ඊළඟට අපි while කියන keyword එක enter කරගන්න. while කියන keyword එක enter කරගෙන අපි බලනවා password එක කම්පියුටර් එකේ අපි enter කරන password එක කම්පියුටර් එකේ password එකට හරි යනවද නැද්ද කියලා. හරි ගියොත් අපි මේ PC එක ඇතුළට එනවා. වැරදි නම් අපේ අය enter කරන්න ඕනේ. දැන් අපි මෙතෙන්දි ගන්නවා not equal දන්නේ නැහැ password එක මොකක්ද කියලා. ඒ වුණාට machine එක දන්නවා යාගේ password එක මොකක්ද කියලා. අපි උදාහරණයකට 1 2 3 4 කියන password එක ගමු. අරගෙන colon එක use කරාට පස්සේ අපි එනවා මේ while කියන loop එක ඇතුළට. ඉතින් මේකෙදි ගන්නවා අපේ password කියන variable එක. අපි මේකට value එකක් තාම assign කරගෙන නැහැ. ඊළඟට අපි enter කරගන්න ඕනි මේකට value එකක්. input enter password හරි. ඊළඟට අපි එනවා while loop එකෙන් එළියට. දැන් අපි මේකෙදි කරන්නේ අපි password කියලා variable එකක් හදාගත්තා. ඊළඟට අපි යනවා මේකේ උඩ අපි දැන් enter කරලා තියෙන password එකක් නැහැ. ඒකට අපි මේක empty එකක්. ඒකට මේ password එකට ගැලපෙන්නේ නැහැ. ඒකට මේක true වෙනවා. මේක not equal එකක්. ඊට පස්සේ අපි යනවා මේක ඇතුළට. ඇතුළට ආවට පස්සේ අපිට කියනවා අපේ password එක enter කරගන්න කියලා. අපි දැන් enter කරගන්නවා කියලා හිතමු. 1111 කියලා හතරක්. හරි. ඊළඟට ඒක ගිහින් බලනවා මේකට අසමානද කියලා. අසමානයිනේ. එහෙනම් අපිට ආයි enter කරගන්න වෙනවා. තව password එකක් අපි දැන් 222 කියලා බලමු. enter කරගත්තට පස්සේ මොකද වෙන්නේ? මේකත් එක්ක බලනවා සමාන වෙනවද අසමානද කියලා. අසමානයි. සමානයි කියන්නේ true නේ. true එකක් නේ. අපි ආයෙනවා while loop එක ඇතුළට. අපි දැන් password එක enter කරනවා 1 2 3 4 කි. ඊපස් එකයි මේකයි බැලුවම අසමාන නෑ. සමානයි. සමාන නම් මොකද වෙන්නේ? false එකක් වෙනවා.
ෆෝල්ස් එකක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි while loop එකකින් එළියට එනවා. අපි while loop එකෙන් එළියට ඇවිල්ලා print කරගන්නවා. print login success කියලා. successful කියලා print කරගන්නවා. ඒ කියන්නේ අපේ password එක ගැලපුණා. මේක තමයි නොගැලපීම උනේ නෑ. අපේ password එක ගැලපුණා. ඒ කියන්නේ කෙලින්ම false වුණා. false වුණාට පස්සේ while loop එකෙන් එළියට ආවා. අපි දැන් බලමු කොහොමද මෙන්න මේක කෝඩ් එකේදී වෙන්නේ කියලා. මේකදී අපි දන්නේ නෑ අපිට කී පාරක් password එක හරි password එක නම් enter කරන්න වේද කියලා. දැන් අපිට 3 පාරකින් ආවට සමහර අපිට 100 පාරක් වෙන්න පුළුවන්. 1000 වාරක් වෙන්න පුළුවන්. එහෙනම් නොදන්න දෙයකදී loop එක කොච්චරක් යයිද කියලා අපි use කරන්නේ while loop එක. හරි. password කියලා variable එකක් හදාගෙන මේක දැනට empty එකක් විදිහට තියෙනවා. ඔයාලට කැමති නම් value එක අපි දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි හදාගන්නවා while කියන keyword එක use කරනවා while loop එක හදාගන්න. ඊළඟට password not equal ගන්න ඒ ඇත්ත password එක මෙතනදී enter කරගන්න. 1 2 3 4 ඊළඟට colon එක දාලා කියනවා loop එක ඇතුළට අපි මේකෙදි අපේ password එක ආයෙ අලුත් කරගන්න වෙනවා. මොකද අපේ password එක ගැලපුන්නේ නැහැ කියන එක true වුණා මෙතෙන්දී. ඊළඟට ඒක අපි සමාන කරගන්නවා input function එකෙන් අපි enter කරන variable එක enter කරන value එකේ value එකට enter password ඊට පස්සේ අපි යනවා loop එකෙන් එළියට ගිහිල්ලා print කරගන්නවා print login successful කියලා. හරි අපි දැන් මෙන්න මේ loop එක run කරගෙන බලමු. හරි. දැන් අපි enter කරන්න කියනවා password එක ගාමු මොකක් හරි එකක් digit 4ක විතර දාලා enter කරගන්නවා. මොකද මේක මේකට සමාන නෑ. ඒ කියන්නේ මේක අපි ආයෙ ඇතුළට යනවා. අපි ආයෙ enter කරගෙන බලමු password එක. enter කරගත්තත් මේක මේකට සමාන නෑ. අපි enter කරගත්ත password එක අපි ඇත්ත password එකට සමාන නෑ. ඒ කියන්නේ අපි එනවා ආයිත් loop එක ඇතුළට. මොකද වෙන්නේ? මේක කොයි වෙලාවෙත් මේක ගැලපෙන්නේ නැති හන්දා true වෙනවා. ඒ කියන්නේ අපි while loop එක ඇතුළට එනවා. ඒ කියන්නේ අපි 1 2 3 4 කියන එක enter කරන කම්ම මේ loop එක වැඩ කරනවා. දැන් enter කරමු 1 2 3 4 1 2 3 4 enter කරගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේක මේකට සමානයි. ඒ කියන්නේ මේ අසමානතාවය වැරදි වෙනවා. يعني false වෙනවා. false වෙච්ච ගාම මේ loop එකේ ඉඳලා වැඩක් නැහැ. මෙයා එනවා එළියට ඇවිල්ලා log successful කියලා print වෙනවා. මෙන්න මේක තමයි අපිට while loop එකකදී ගන්න පුළුවන් හොඳම උදාහරණයක්. ඒකට ඔයාලට තේරෙනවා කොහොමද while loop එකක් වැඩ කරන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟට break statement, continue statement and pass statement ගැන කතා කරමු.